හායි මගේ යාළුවනේ. ඉතින් ඔන්න අලුත්ම කතාවක් අරගෙන ආවා. කතාවේ නම තමයි නපුරු මනාලයා. ආදරෙන් රස විඳින්න කියලා ආරාධනා කරනවා. කතාව පැත්තට යමු අපි. අනේ අම්මියෝ මට බෑනේ දැම්ම කසාදයක් බඳින්න. දැන් බෑ කිව්වා කියලා ඇති වැඩක් නෑ දරුවෝ. ඒ ළමයි මෙලහකට එනවත් ඇති. ඒත් අම්මා ඒ එක්කම වගේ ඇහුනේ ගේට් එක ළඟින් යවන හාන්ස් සතේ. අර ළමයි ඇවිල්ලාද කොහෙදෝ. ඉක්මනට ඔය ගවම ඉඳගෙන පල්ලෙහාට වරෙන්. තව එකක්. අපේ නම්බුව නැති වෙන වැඩක් කරලා අහුනොත් බලා ගමුකෝ ඒ වෙලාවට. මුළු ගමම කතා වෙන්නේ උඹේ ඔය මගුල ගැන. එහෙම එකේ මේ මගුල හරි ගියේ නැත්තම් ගමේ වසලා ඉවරයි. ඉතින් මේ උදේ පාන්දරම රණ්ඩු වෙන්නේ සහේලි ආශින්‍ය සමරනායකයි සහේලිගේ අම්මා ශානිකයි. ගමේ හැමෝම වගේ මේ දවස්වල කතා වෙන්නේ වලව්ව සහේලි බේබිට කොළඹ සල්ලිකාර පාලකින් දීගයක් කරලා දෙන්න යන්නේ කියලා. ඉතින් මේ සල්ලිකාර පවුලේ කොල්ලා තමයි ආදිත්‍ය සන්දිනු වික්‍රමසිංහ කියන්නේ. උපතින්ම දුඹුරු වැස්සලට හිමිකම් කියන ඇඟේ ගානටම උස තියෙන බොඩි එක ජිම් ගිහිල්ලා මේන්ටේන් කරගත්ත ඉහළම පැලැන්තියේ කොල්ලෙක් තමයි මේ ආදිත්‍ය කියලා කියන්නේ. පොඩි කාලෙදිම අම්මගේ ආදරයක් නැතුව හැදුණු කොල්ලා නපුරුකම යටත් තොටින්ම තියාගත්තු කෙනෙක්. කොල්ලා තමන්ගෙම කියලා ලොකු ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් බිස්නස් ෆීල්ඩ් එකේ ඉහළින්ම ඉන්න චරිතයක් තමයි මේ ආදිත්‍ය කියන්නේ. කොල්ලට මේ සාමාන්‍ය ගෙදරකින් මගුලක් හොයන්නේ කොල්ලගේ තියෙන මුරණ්ඩුකම එතකොටවත් මගේ ඇරෙයි කියලා හිතලා. ඒත් නොහිතපු වෙලාවක කොල්ල කාලයත් එක්කම ඒ හිනාව හංගගත්තා. ඒකට හේතුව මොකක්ද කියලා කියනවනම් මීට අවුරුදු 3කට කලින් ආදිත්‍ය පිස්සෙන් වගේ ආදරය කර ත්‍රියානට වෙඩින් එකට දවස් 2කට කලින් කෙල්ල වෙන කොල්ලෙක් එක්ක රට පැන්නා. ඉතින් එදා ඉඳන් කොල්ලට තමන්ගෙම කියලා හිනාවත් අමතක වෙලා තිබුණේ. අයියෝ හරි අම්මා මන් දන්නවා කවදාවත් මගේ කැමැත්ත ගැන ඔයාලත් එක්ක තර්ක කරන්න බැහැයි කියලා. මම එන්නම් අම්මා යන්න. කෙල්ල එහෙම කිව්වම ශානිකා පහළට ගියා. කෙල්ලත් ඉතින් අමාරුවෙන් උනත් හිත හදාගෙන ඉවරයි ඉතින්. කොල්ල නම් ආපු වෙලේ ඉඳන් ෆෝන් එකට මූණ බාගෙන හිටියේ. මොකද කොල්ලගේ කැමැත්තෙන් නෙමෙයිනේ මේ ගමන ආවේ. එහෙනම් ඉතින් අපි දෙගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් නෑනේ. දැන් ඕන දුගේ කැමැත්ත විතරයි. එහෙම කිව්වේ ආදිත්‍යගේ තාත්තා සුගත් වික්‍රමසිංහ. ඉන්න මම දුවට පහලට කතා කරන්න. එහෙම කියාගෙන ශානිකා ආවේ උඩට. කෙල්ලේ මෙහෙ වරෙන් යන්න. උඹ උඩටලා පොල් ගන්නවද? ශානිකා කෙල්ලට බැනම පහලට එක්කන් ආවා. කොල්ල නම් කෙල්ල දිහා බැලුවෙවත් නෑ. කෙල්ලත් ඉතින් එහෙමමයි. එහෙනම් ඉතින් දෙන්න එක ටිකක් කතා කරා නම් හරි නේද? එහෙම කිව්වේ සහේලිගේ තාත්තා. කොල්ලත් එතකොට තමයි කෙල්ලගේ මූණ දිහා බැලුවේ. කෙල්ලත් ඉතින් කොල්ලගේ මූණ දැක්කේ ඒ වෙලාවේ. කොල්ලගේ මුළු මූණම රතු වුණේ කේන්තියට. ඒත් ඒක කොල්ල යටපත් කරගත්තේ
අතන කට්ටිය වැඩි නිසා. කේන්තියෙන් ඉන්න කොල්ලව දැක්කම කෙල්ලගේ මොනට දාඩිය දැම්මේ ඉබේටම වගේ. කෙල්ලගේ නළලින් පටන් ගත්ත දාඩිය පින්ද එකින් එක කඩා හැලුනේ බිමට. ඉතින් යාළුවනේ කතාව හොඳයි නම් කතාවට කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කතාවට ලයික් එකක් දාගෙන යන්න. ඔයා මගේ channel එක subscribe නොකරපු පුංචිම පුංචි යාළුවෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම නපුරෙකුගේ පුංචි කටකාරී නවකතාව මම දිගටම අරන් එනවා. ඉතින් ඒත් එක්කම මේ කතාවත් දාන්නම්. යාළුවනේ මට ඔයාලට පුංචියෙන් පුංචි දෙයක් කියන්න තියෙනවා. මේ දවස්වල මම බිසි වුණේ මට කතාව දාන්න බැරි වුණේ. මේ දවස්වල මට එක්සෑම් තියෙනවා. ඉතින් ඒ නිසා කතාව දාන එක පොඩ්ඩක් අතපස වුණා. එක්සෑම් එක ඉවර වෙච්ච ගමන්ම අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට එක දිගට මම කතා අරගෙන එන්නම්. බයි.